අඩුවෙවි ගිය පහන් දැලේ එකපාරම සුළඟක් ඇවිල්ලා උඩට ආවා වගේ අද මේ බණ අහන්නේ. ඒ නිසා මේ අවස්ථාව මගේ හැරෙන්න දෙන්න එපා. 45 වසක් පුරා මගේ බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය. එයමයි දේශනා කළේ. මෙයයි දුක, මෙහෙමයි දුක හටගන්නේ, මෙහෙමයි දුක නැති වෙන්නේ, මෙහෙමයි දුක නැති වෙන මාර්ගය කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා ධර්මයේ දේශනා කරනකොට ඒ බණ අහපු අය මේ ත්‍රිපිටකයේ විස්තර තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ බණ පදයක් කියන වාරයක් පාසා ලස්සන වෙනවලු. ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේගේ පැහැය වැඩි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා බණ කියනකොට නියං කාලේට මිනිසු වැස්සක් බලාගෙන ඉන්නවා වගේ ශ්‍රාවකයෝ ඒ බුදු මුව මණ්ඩලින් බණ පදයක් එන හැටි බලාගෙන ඉන්නවා කියනවා. දවසක් මගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දහම් දෙසද්දී එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසට දහම් දෙසා වැඩ වාසය කළා. මමත් අවබෝධ කරන්න ඕන කියන අදහසින් ඒ බණ අහගෙන හිටියා. මම බණ අහගෙන බුදුරජාණන් වහන්සේගේ නිල්වන් නිස්සංගල දෙස බලාගෙන ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ එකවරම මා දෙස බැලුවා. මා දෙස බලනකොටම මගේ හිත නිකලෙසුණා. ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ බලපු ගමම අර ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා. ආශ්චර්යයි. අද්භුතයි. ඒ බැල්මෙනුත් නිකලෙස් කරනවා සත්වයා. බැල්මෙනුත් නිකලෙස් කරනවා. සෝන කියන මේ සේල බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා කෝසෝහිත වත්ත ගුහිය දැක්කේ නෑ. පුරුෂ නිමිත්ත. ඊළඟට දිව දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ ඉරිද්දියෙන් ඡායාවක් වගේ පේන්න සැලැස්සුවා. මිලින්ද රජුරු අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හිම කරපු එක වැරදිනේ. ඇයි ඒ නොපෙන්වී යුතු තැන් ඡායාවක් වගේ පේන්න සැලැස්සුවේ? රජතුමනි බුදුරජාණන් වහන්සේ දන්නවනම් මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ හදවත දැක්කට පස්සේ මගපල ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ පපුව පල්ල හදවත පෙන්නනවා කිව්වා. ඒ වගේ කුෂ්ඨ ඇඟක් අත ගෑවට පස්සේ එයා මගපල ලබනවා කියලා දන්නවනම් ඒ පූතිගත තිසියන්ගේ ඇඟ කුෂ්ඨ ඇඟ අතින් අතුල්ලනවා ශ්‍රී හස්තය. ඒ තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස මේ ලෝකෙට පහළ වී වදාළ පරම උත්තම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ විරාගී ඒ රාහුලයන් වහන්සේ කුටියක් නැතුව ගන්ධ කුටියේ ඉස්සරහා මිදුලේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා. කවදාවත් ගන්ධ කුටිය ඇතුළට ඇරන්නේ නැහැ තමන්ගේ පුත්‍රයාවත්. නිකලෙස් සීතල හිම වැටෙන රාත්‍රියේ තනකොළ ගොඩක් උඩ ඉන්නවා. එතනින් යන කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා බලන්න. නිකලෙස් පිහිට වෙනවා. දරුවෙක් පපුවේ තියාගෙන අම්මා කෙනෙක් ඇවිල්ලා මැරිච්ච කෙනෙකුට පණ ඉල්ලනවා. අබමිටක් ඉල්ලගෙන එන්න කිව්වා. දරුවට පණ දෙන්න නෙවෙයි අම්මට පණ දෙන්න. පුදුමයි. ඒ මහා කරුණාව, ඒ පිහිට, ඒ ධර්මයෙන් සැනසුන හැටි හිතා ගන්න බෑ. මහා සල්ලාලියෝ මගපල ලබලා, මිනි මරණය මගපල ලබලා, මිනි මරලා අතේ සසරෙම ලේ තවරක් ගත්ත කෙනෙක් අඟුලිමාල කියන්නේ. සසරෙම මිනි මස් කනවා. ඒහු කෙනා පැවිදි කරලා ශාසනය පිරිසිදුයි කියලා ඔප්පු කළා. සත්‍යක්‍රියා කරන්න කිව්වා රහත් වෙන්න කලින්. මහාන වෙච්ච දවසේ ඉඳලා සත්තු මැරුවේ නැහැ කියලා. මහාන වෙච්ච දවසේ ඉඳලා සත්තු මරන්න නැතුව තියෙන ශාසනයක් තියෙන්නේ මේ. අදටත් ඒ තේජානුභවය පවතිනවා. ආශ්චර්යයි. අద్භූතයි.